අයිබෝවන් මම මේ නුවරාව හදිසි වැඩකට ඇවිල්ලා මේ පොඩ්ඩක් මෙතන මේ පාක් කරලා ඉද්දී ඉල්ලගන්න මිනිස්සෙක් ඇවිල්ලා ෂටයකට තට්ටු කරලා කතා කරා. මම ඊට ෂටයක පාත් කරායින් පස්සේ ඒ මිනිස්සයා කියනවා මහත්තයා දන්නවද ලොකු තෙල් පොලිමක් තියෙනවා. ඊයේ සෑහෙන ප්‍රශ්නයක් වුණා. තෙල් පොලින් වල ගහගත්තා. මහත්තයාත් නිකන් නම් ඉන්න එපා මේ හොඳට ෆුල් ටැංක් කරගන්න කියලා කිව්වා. මං කිව්වා මං ෆුල් ටැංක් නම් කරලා නැහැ. ඒත් මට ප්‍රමාණවත් මගේ ගමනට අදාළ වෙච්ච තෙල් ටිකක් තියෙනවා. එඳ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් තෙල් ගහ ගන්න උවමනාවක් නැහැ කියලා. ඔහොම හිතන්න එපා මහත්තයා. දැන් අනිවාර්යෙන් ෆුල් ටැංක් කරගන්න වෙයි. ලොකු තෙල් පොලිමක් එනවා කියලා. මං ඇහුවා ඇයි එහෙම මොකක්ද හේතුව කියලා. හේතුව වැඩක් නැහැ නේ මහත්තයා. හේතුව මම දන්නෙත් නැහැ. හැබැයි මොකක් හරි හේතුවක් ඇතිනේ. ඒ නිසා තමයි මිනිස්සු පොලිමේ ඉන්නේ. ඒ නිසා මහත්තයා දැම්ම ෆුල් ටැංක් කරගන්න කියලා. මං කිව්වා බොහොම ස්තුතියි. මට මේ ප්‍රමාණවත් කියලා. එහෙම කියලා මං ෂටයක ක්ලෝස් කරන්න හදද්දී ආපහු එයා තට්ටු කරලා කිව්වා මහත්තයා මම උදේට කාලත් නැහැ. ඒ නිසා මට කීයක් හරි දෙන්න පුළුවන්ද කියලා. මං ඉතින් යම් මුදලක් දුන්නා. දුන්නයින් පස්සේ බුදුසරණයි මහත්තයා අනිවාර්යෙන් දැන් යද්දී ෆුල් ටැංක් කරගෙන යන්න කියලා එයා ගියා. මම මේ කල්පනා කරේ එයා ඔය තෙල් පොලිමේ කතාව මට කිව්වේ මං දැන් වාහනයක ඉන්න නිසා එයා දන්නවා මම මේකට උනන්දුයි කියලා. ඒතර වාහනයක් පාවිච්චි කරන කෙනෙකුගේ වඩා ආසන්න උනන්දුතාවය තමයි උනන්දුව තමයි තෙල් ගහන එක. ඒ නිසා තමයි ඒ මගේ උනන්දුව තමයි ආ පාවිච්චි කරේ මගෙන් කීයක් හරි ඉල්ල ගන්න. ඒතර මට කියන්න තියෙන්නේ මම තේරුම් ගත්තේ මෙවැනි තත්ත්වයන් ඒ ඉල්ල ගන්න මනුස්සයන් ඉඳලා මහා පරිමාණ ව්‍යාපාරිකු දක්වා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන එකේ අතකොළුවක් වෙන්න එපා මිනිස්සු වුණාම. ඒ පාවිච්චි කරනවා ඒ කියන්නේ ඉල්ල ගන්න මනුස්සයත් අපිව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒතර මේක මේ தත්ත්වය ආපදාවක් විදිහට දැකලා ඒකෙන් ව්‍යාපාරික අවස්ථාවන් ඇති කරගන්න මිනිස්සුත් ඉන්නවා. ඒකට අහු වුණාම තමයි අපිට ඇත්තට මේ මොහොතේ තෙල් ගහ ගන්න අවශ්‍ය නැති වුණත් අපි අර පොලිමේ ගිහිල්ලා හිටගෙන ඉන්නේ. ඒක එක්තරා ප්‍රමාණයක ලෙඩක්. ඒ හින්දා මම ඉල්ලා සිටින ඉතාම ආදරෙන් මේ මිනිස්සුන්ගෙන් කරුණා කරලා මේ තමන්ගේ ඇත්ත මේ මොහොතේ තමන්ට තෙල් ටිකක් තියෙනවා නම් ඒක ටිකෙන් දුවන්න. ඇත්තටම තෙල් නැති මිනිස්සුන්ට මේ අවස්ථාවේ තෙල් ටිකක් ගහ ගන්න බැරුව යනවා මේ කලබල වෙච්ච නිසා, කලබල වීම නිසා බොරුවට තෙල් ගහ ගන්න මිනිස්සු හින්දා. හරි දැන් හරි යුද්ධයක් ඇති වෙලා මැද පෙරදිග සෑහෙන ප්‍රමාණයකින් ප්‍රශ්න ඇති වෙලා තෙල් එන්නේ නැහැ කියමුකෝ. ඒක සිද්ධ වෙන්නේ තව මාසෙකින් හෝ එකමාරකින් පස්සේ. ඒක මේ දැන් සිද්ධ වෙන එකක් නෙමෙයි. හෙට උදේ තෙල් නැති වෙන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය ඉල්ලුමක් හදලා අනවශ්‍ය හිගයක් ඇති කරන්න එපා. මිනිස්සුනේ එක එකාට පාවිච්චි වෙන්න එපා කියන යෝජනාව මම කරනවා මේ හැම කෙනාගෙම. අනිත් පැත්තට ගත්තයින් පස්සේ හරි ෆුල් ටැංක් කරගත්තා කියමුකෝ. ලෝකෙම තෙල් නැති වුණොත් ලෝකෙම තෙල් අර්බුදයක් ආවොත් ඔය ෆුල් ටැංක් කරලා කිලෝමීටර් 500ක් 600ක් 1000ක් දුවලා ඊට පස්සේ ගෙදර ඉන්න බෑයි. ඊට පස්සේ ඔක උත්තරයක්ද ෆුල් ටැංක් කරගත්තා කියලා උත්තරයක්ද? ඒ නිසා මේ ගොන් වැඩේට අහු වෙන්න එපා. මොනවා හරි පොලිමක් දැක්ක ගමන් කිසිම හේතුවක් නැහැ. ඒ පෝලිං වල ඉඳීමේ ආතල් එක තව තවත් ගන්න ඕනේ නැහැ. Tamanට ඇත්තට උමනාවක් තියෙනවා නම් තෙල් ටිකක් ගහගන්න Tamanට ඇත්තට උමනාවක් තියෙන මිනිහෙකුට තෙල් ටිකක් ගහගන්න දෙන අවස්ථාව නැති කරන්න එපා. ඒ නිසා ඒක තමයි ඉල්ලීමක් කරන්න තියෙන්නේ. මේ ඒ නිසා එක එක්කනට අහු වෙන්න එපා කියන යෝජනාව තමයි මම කරන්නේ.